අපි දන්නවා කොළඹ තමයි රටේ සියලුම වැදගත් ස්ථාන බැංකු වරාය පාසැල් රෝහල් රජයේ ආයතන ගොඩක් වෙලාවට ඒ වගේ හැම දෙයක්ම මධ්‍යමගත වෙලා තියෙන්නේ කොළඹ අගනුවර සහ ඒ වටපිටාවේ. ඒ හින්දා මම හිතන්නේ කොළඹ නගරයට දනපතා විශාල වාහන ප්‍රමාණයක් එනවා. ඔවුන් එම නිසා කොළඹ නගරේ විශාල වශයෙන් මාර්ග තදබදයක් තියෙනවා උදේ දවල්ට සහ හවසට. ඉතින් මේ හින්දා රටක තියෙන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. මොකද වාහන පාරේ වෙලාව ගොඩක් වෙලාවට කාලය නෂ්ට වෙනවා. වාහන පාරේ තියෙන හින්දා. ඔවුන් වැඩවලට යන්න බැරි හින්දා වෙලාවට. එතකොට මේ ඔවුන් ගමනාගමනයට වැඩ යොමු කරන කාලය වැඩි. එතකොට රටේ දල ජාතික නිෂ්පාදනය අඩු වෙනවා. ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය තවත් අඩු වෙනවා ඒක පුද්ගලයෙකුට. එනිසා උන්ට ආදායම වැඩි කරගන්න විදිහක් නැහැ. එම නිසා රජය මේ කොළඹ සහ මහ කොළඹ කියන පළාත්වල තියෙන මාර්ග තදබදය අඩු කරන්න නම් වෙනම කුළුණු මතින් දිවන අධිවේගී මාර්ග පද්ධතියක් ඇති කළ යුතුයි. විශේෂයෙන්ම අපි දන්නා කොළඹ හොරණ පාර රත්නපිටිය සිට දෙල්කන්ද දක්වා දෙල්කන්ද සිට නාරහැම්පිට නාවල දෙල්කන්ද සිට නාවල සිට රාජගිරිය දක්වා එතන සිට රාජගිරිය හරහා දිවෙන මාල් අතුරුගිරිය සිට පැමිණෙන අධිවේගී මාර්ගයක් දැනට යෝජනා කරලා තියෙනවා. ඒ අතුරුගිරිය මාලබේ බත්තරමුල්ල පැලවත්ත රාජගිරිය සහ මේ කොළඹ දෙමටගොඩ හරහා කැලණි කටුනායක අධිවේගී මාර්ගය සහ වට කොළඹ තිබෙන මේ වටරවුම් අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙනවා. අපි දන්න විදිහට කටුනායක අධිවේගී මාර්ගයට පෑලියගොඩදී සම්බන්ධ වෙනවා. මේ දැන් කොළඹ දෙල්කන්ද රත්නපිටිය දෙල්කන්ද නාවල රාජගිරිය යන අධිවේගී මාර්ගයක් කුළුණු මතින් යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා නාරහැම්පිට ගත්තාම බේස් ලයින් පාරේ ගොඩක් වෙලාවට විශාල තදබදයක් තියෙනවා. ඒ හින්දා බේස් ලයින් පාර උඩින් අධිවේගී මාර්ගයක් පෑලියගොඩ සිට දෙමටගොඩ බොරැල්ල නාරහැම්පිට කිරළපන හරහා යොමු වෙන්න ඕනේ. මම හිතන්නේ කොළඹ හොරණ පාරට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා වැලවත්ත ප්‍රදේශය ඉතාමත්ම අධික තදබදයක් තියෙනවා. මේ හින්දා ඒ කොළඹ ගාලු පාර උඩිනුත් කුළුණු මතින් දිවන අධිවේගී මාර්ගයක් අවශ්‍යයි. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මැරයින් ඩ්‍රයිව් එකේ ඉඳලා කොටුව ඒ ගාල්මුදර සිට කොල්ලුපිටිය බම්බරපිටිය වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස මොරටුව පානදුර දක්වා අධිවේගී මාර්ගයක් යොමු යුතුයි. ඒ වගේම අපි ගත්තොම හයි ලෙවල් පාර අපි දන්නවා හයි ලෙවල් පාර පටන් ගන්නේ තුම්මුල්ලේ සිට. දැන් තුම්මුල්ලේ විශාල වශයෙන් ව්‍යාපාර කටයුතු කරනවා. විශාල ජනතාව ජීවත් වෙනවා. දැනටමත් ගොඩනැගිලි apartment buildings ගොඩක් ගොඩනැගිලි හදනවා. ඒ හින්දා තුම්මුල්ලේ සිට කොළඹ හැව්ලොක් පාර උඩින් කුළුණු මතින් දිවන අධිවේගී මාර්ගයක් යොමු වෙන්න ඕනේ. තිබිරිගස්සයාය කිරළපන හරහා කොළඹ පිළියන්දල පාරටත් පාමංකඩදී එය වෙන් වශයෙන් ගොස් වැල්ලවත්ත හරහා ගාලු පාර උඩින් යන කුළුණු මතින් දිවන අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා කොළඹ 7 පුරහල ටවුන් හෝල් වල තියෙන වාහන තදබදය වැඩි. ඒ හින්දා බොරැල්ලේ වෝඩ් ප්ලේස් එක උඩින් අධිවේගී කුළුණු මතින් දිවන අධිවේගී මාර්ගයක්. මොකද බොරැල්ල කියන්නේ ලංකාවේ ඉතාමත්ම වාහන තදබදය වැඩි නගරයක්. මොකද ඒ බොරැල්ල නගරේ වාහන පාරවල් 8ක් පාරවල් කීපයක් ඉතා විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා එකට. එම නිසා බොරැල්ලේ සිට වෝඩ් ප්ලේස් එක උඩින් වෝඩ් ප්‍රදේශ උඩින් ටවුන් හෝල් සිට ධර්මපාල මවත හරහා කොල්ලුපිටියටත් අධිවේගී මාර්ගයක් යන්න ඕනේ. ඒක ගාලු පාර හරහා කොටුවේ ඉඳන් එන අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම හෝටන් ප්ලේස් එක ගත්තොත් එහෙම අපි ගත්තොත්
කොළඹ ජයවර්ධනපුර පාර විශේෂයෙන්ම රාජගිරියේ සිට කෝට්ටේ ජයවර්ධනපුර පාර හරහා හෝටන් ප්ලේස් සේනානායක හන්දියෙන් සිට හෝටන් ප්ලේස් එක උඩින් එය හෝටන් ප්ලේස් එකකින් නැවතත් ගාලු පාරේ ලිබර්ටි වටරවුමදී ගාලු පාරේ තිබෙන අධිවේගී මාර්ගයට ගාලු කොටුව සිට එන අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙන්න ඕනේ. මේ වගේ කුළුණු මතින් දිවෙන අධිවේගී මාර්ග පද්ධතියක් කොළඹ නගරයට අවශ්‍යයි. මොකද කොළඹ විශාල වශයෙන් ජනතාව වෙනවා. මේ ජනතාව විශාල වශයෙන් කාලය නාස්ති වෙනවා. ඉතින් අධිවේගී මාර්ග විතරක් නෙමෙයි රටේ ඩිජිටල් කරණයත් වෙලාවට එන්න ඕනේ. එතකොට ගොඩක් රජයේ කාර්යක්ෂමතාව වැඩි රජයේ ආදායම වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එකට හරි විදියට කරොත් එහෙම රජයේ ආදායම කිටි කාලයක් තුළ රටේ ආර්ථික සංවර්ධනය 10%ක් 12ක් ඇති කරගන්න පුළුවන් ආර්ථික වර්ධනය නැත්නම් දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනයක් ඇති කරගෙන ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව මධ්‍යම සහ උසස් ආදායම් ලබන රටක් බවට පත් කිරීමට පුළුවන්. මම මේ සඳහා රටේ ජනතා රජයේ අවධානය යොමු කරන්න කැමතියි.